අපි දෙන්න ගියා මමයි මගේ හස්බන්ඩ්යි Rise Up Sri Lanka show එක බලන්න. ඉතින් ඔයගලන්ට කොහොමද? ඉතින් මම ඔයගලත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ තවත් අපි ගත කරපු ලස්සන දවසක් ගැන. ඉතින් ඔයාලා දැන්ටම දන්නවා ඇති අද වීඩියෝ එක මොකක් ගැනද කියලා. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසාන වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. ලංකාව වෙනුවෙන් මේ කරපු ෂෝ එක තිබුණේ අපි ඉන්න සිටි එකේ නෙමෙයි, අපිට පැය 7කටත් වඩා වැඩි කාලයක් ඩ්‍රයිව් කරගෙන යන්න තිබුණා මේ ෂෝ එක බලන්න. ඉතින් මේ ෂෝ එක තිබුණේ ලන්ඩන් වල. ඉතින් මේ අපි දැන් යන ගමන් ඉතින් අපි යනකොට ගොඩක් පරක්කුත් වෙලා අපි යනකොට ඇත්තටම ෂෝ එක පටන් අරගෙන one more big round of applause very much. ඇත්තටම මේ Rise Up Sri Lanka show එක ගැන ටිකක් කියනවා නම් මේ show එක organize කරලා තිබුණේ Rebuild Sri Lanka අරමුදලට දායක වෙන්න මුදල් එකතු කරන්න. ඉතින් ඇත්තටම UK වල තියෙන music bands 4ක් මේ show එකේ perform කරා. ඒ එක බෑන්ඩ් එකක්වත් කිසිම මුදලක් අය කරලා තිබුණේ නැහැ. ඒ වගේම ආරාධිත ගායක ගායිකාවන් බාචි සුසාන්, රාධිකා, කෝකිල, දුමාල් ඒ වගේ ප්‍රසිද්ධ ගායක ගායිකාවනුත් මේ ෂෝ එකේ perform කරා. එයාලද කිසිම මුදලක් අය කරලා තිබුණේ නැහැ ඒ perform කරන වෙනුවෙන්. ඉතින් ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම ලංකාව වෙනුවෙන්ම පැවැත්වපු ෂෝ එකක්. ඉතින් ඒකයි මමත් මගේ හස්බන්ඩ්වත් දුර වුණත් අපි දෙන්නත් යමුයි කියලා මේ ෂෝ එක බලන්න තීරණය කළේ. ඒ වගේම ෂෝ එක බලන්න ඇවිල්ලා තිබුණු අයගෙන් ඕගනයිසින් ටීම් එක ඒ වෙලේ අර මුදලට දායක වෙන්න කියලා කැමති මුදලකින් දායක වෙන්න කියලා ඉල්ලීමක් කරා. ඉතින් අපි දායක වුණා. ඒ වගේම රෆල් ඩ්‍රෝ එකක් තිබුණා. ඒකේ ටිකට්ස් අපි අරගෙන අපිට පුළුවන් විදියට අපි දායක වුණා. ෂෝ එක බලන්න ආපු අයට කෑම ගන්න ෂෝ එකකින් එළියේ අපිට ෆුඩ් ස්ටෝල්ස් දාලා තිබුණා. ඉතින් අපිට පුළුවන් වුණා ඒ වගේ කෑම ගන්න. ඉතින් මමත් මගේ හස්බන්ඩ්වත් ඉතින් පොලිමේ ඉඳලා කෑම ගත්තා. පොලිමේ ඉන්නේ කෑම ගන්න.
Sakshi Susan. ඇත්තටම මමත් මගේ හස්බන්ඩ්නුත් හරිම ආදරෙන් වගේම හරිම විනෝදෙන් ගත කරපු මොහොතක්. ඉතින් අපේ මතක පොතට අලුතෙන් තවත් එකතු වෙන ලස්සන මතකයක් මේක. බාචි සුසන් කියන්නේ මගේ ආසම ගායකයෙක්. මම හරි ආසයි යාගේ ෂෝස් බලන්න යන්න. මාර දක්ෂ ගායකයෙක්. We you all to do one song and we will finish. Comprende? So with that intention, thank you. ඉතින් ෂෝ එක ඉවර වෙලා මත් මගේ හස්බන්ඩ්නුත් කියා අපි බුක් කරලා තිබුණ හොටෙල් එකට. ඇත්තටම යනකොට ගොඩාක් රෑ වෙලා.
අපි ආවා මහන්සි. සුදු මහන්සිනේ. හලෝ මොකද කරන්නේ? මහන්සිද ආට? මහන්සිනේ. දවසමනේ ඉතින්. ඉතින් අපිට සිටි විව් එකත් ලස්සනට පේනවා. අද අපේ හයි කොහොමද? ඉතින් අපි දෙන්න ගියා මමයි මගේ හස්බන්ඩ්යි රයිස් ඔෆ් ශ්‍රී ලංකා ෂෝ එක බලන්න. ඉතින් ගිහින් ඇවිල්ලා දැන් තමයි හොටෙල් එකට ආවේ. මං හිතන්නේ දැන් වෙලාව 1:40යි. හරිම මහන්සි. ඉතින් හොටෙල් එකට ආවා. චෙක් ඉන් වුණා. ඉතින් අපි දෙන ටිකක් වෙලා ගියා. කාර් පාක් එකට ගෙවන්න බලනකොට එතන මැෂින් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අපි දෙන දැක්කේ නැහැ. එතන නෝටිස් කොයින් ගෙවන්න තිබුණේ නේ. එතකොට අපිට කොයින්ස් තිබ්බේ නැහැ ගෙවන්න. ඉතින් කාඩ් පේමන්ට්ස් කරන්න විතර නැහැ ඔප්ෂන් එකක්. ඊට පස්සේ තමයි දැක්කේ එතන තියෙනවා වෙනම නෝටිස් එකක් ටිකක් ඉස්සරහට යනකොට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා. ඊට පස්සේ අපි දෙන එකේ ෆොටෝ එකක් ගහගෙන ආවා රිසෙප්ෂන් එකකින්. ඊට පස්සේ අපිට ඔප්ෂන් එකක් තිබ්බා ගෙවන්න. ඊට පස්සේ අපි දෙන එකක් පේ කරලා දැනුයි ආවේ. ගොඩක් මහන්සි.